ඕනම වර්ගයක පොතක් හොයාගෙන ගියොත් ගොඩගේ පොත් මැදුරේ මේ අදාළ පියව හොයන පොත තියෙනවා. මෙච්චර සල්ලි හොයන්න ලේසි ක්‍රම ලංකාවේ තියෙද්දි විවිධ ආයෝජන අවස්ථා තියෙද්දි සිරිසුමන ගොඩගේ සිරිමතුන් පොත් සාප්පුවක් කරන්න තීරණය කිරීම තුලම එතුමාගේ බෝසත් ගුණය පේනවා. ධනවතුන් වෙන්න අර සේකර ලියන්න වාගේ නවලිබරල් වාදී වෙළඳ ආර්ථිකයක් අස්සේ සියල්ල විකිනෙන රටක පොත් විකුණන්න තීරණය කරපු සිරිසුමන ගොඩගේ මැතිතුමා සිහි කරන්න ඕන මේ වෙලාවේ වෙසක් මල වෙනුවෙන් විචාරයක් ඇහුවා. ඒ පොත ගැන අහපුවම ඒ අනිත් පැත්තේ ඉඳලා විචාරය කරපු කෙනා ඇහුවා මේක ටිකක් තේරුම් ගන්න අමාරුයිනේ කියලා. එතකොට ඒ ලියපු කෙනා කෝ ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මගේ පෑන මම අතට ගන්නකොට තීරණය කරන්නේ කවුද මේක කියවන්නේ කියලා. ඒතර මගේ ගාව තියෙන ඔක්කොම පඬිතකම් ටික පොතකට අහලා එහෙම කියන්න බෑ. පාඨකයෝ කියලා જાතියක් වෙනවා ඉන්නවනේ රට. අයබෝන්. අපි සබරගම් පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයේ ඔබට සුපුරුදු සාහිත්‍ය වැඩසටහන සපරගමුවෙන් වෙසක් මලක් මම ආරාධනා කරන්න කැමති ආණ්ඩුකාරතුමියත් මේ පිළිබඳව දැනුවත් කළා. ඔබ ඉන්න දිස්ත්‍රික්කයේ හෝ පළාත කුමක් වුවත් ඔබ මේ වැඩසටහන හා එකතු වෙන්න කැමති නම් අපට ඔබ ලියන ලද කවි පොත හෝ නවකතා හෝ කෙටි කතාව හෝ විචාර නිබන්ධනය හෝ පර්යේෂණාත්මක ග්‍රන්ථය හෝ අපිට ලැබෙන සලස්වන්න ඔබට ඔබේ පොතේ ප්‍රමාණය අනුව කියන්නේ පොත කොච්චර වෙලා කතා කරන්න පුළුවන් පොතක්ද කියන කාරණාවේදී ඒක පැයක්ද කියන එක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ ආණ්ඩුකාරතුමිය අවශ්‍ය සියලුම පහසුකම් සලසලා තියෙනවා. ඒ නිසා මේ ඔබ තමන් මේ විවෘත ආරාධනාවක් කරන්නේ ඔබ කොහේ හිටියත් ලංකාවේ කිනම් පළාතක හිටියත් ඔබ කැමති නම් මේ වෙසක් මල වැඩසටහනට ඔබේ පොතක් අපිට දෙන්න. අපි ඔබට ලෑස්ති ඒ සඳහා බොහොම මැදහත් විචාරයක් සහිතව ඔබේ පොත පිළිබඳව ලංකාවාසී සහ ලෝකවාසී සියලු සත්වයන් දැනුවත් කරලා මේ වගේ කවියෙක් මේ වගේ නවකතාකරුවෙක් කෙටි කතාකරුවෙක් විචාරකෙක් පර්යේෂකෙක් ඉන්නවා කියන පණිවිඩය අපි දෙන්න ලෑස්ති. ඒ අනුව මම ඔබට ආරාධනා කරනවා ආණ්ඩුකාරතුමිය වෙනුවෙන් අපේ වෙසක් මලට ඔබ ලියූ පොත එවන්න කියලා ආරාධනා කරන්නේ. එතකොට මේ අද මම තෝරගත්තේ තරුණ පිරිමි දරුවෙක්ගේ පොතක්. නුවන් ඉෂාර මහගමගේ ලියපු පොත ක්ලියෝපැට්‍රා. එයා තමයි රැජින පොත. මේක බිසෝ ප්‍රකාශනයක්. ඔහුගේ මෙන්න මෙහෙම පෙරවදනක් තියෙනවා. ඒක මම චුට්ටක් කියලා ඉන්නම්. ඒ වගේම මම ඔබට වේලාසනින්ම කියන්න හිටියා පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ පුංචි කාලේ වාසනා පොතක් මල් පියලි පොතක් වගේ පොතක් තමයි ඉතින් මිලදී ගන්න තරම් හැකියාව තිබුණේ. පස්සේ ගුණසේන පොතක් එහෙම ගන්න තරම් උසමහත් වෙනකොට ගොඩගේ පොතක් කියන තැනට කියන ඕනම වර්ගයක පොතක් හොයාගෙන ගියොත් ගොඩගේ පොත් මැදුරේ මේ අදාළ පියව හොයන පොත තියෙනවා. ගොඩගේ මහත්තයා එහෙම නැත්නම් සිරිසුමන ගොඩගේ සිරිමතුන් දැන් සමුගත්තා ඊයේ රාත්‍රියේ කියන්නේ මම මේ අද කියන වෙලාවෙන් ඊයේ රාත්‍රියේ මෙච්චර සල්ලි හොයන්න ලේසි ක්‍රම ලංකාවේ තියෙද්දි විවිධ ආයෝජන අවස්ථා තියෙද්දි සිරිසුමන ගොඩගේ සිරිමතුන් පොත් සාප්පුවක් කරන්න එහෙම නැත්නම් පොත් ප්‍රකාශන ආයතනයක් කරන්න තීරණය කිරීම තුලම එතුමාගේ බෝසත් ගුණය පේනවා. නානාවිද හොඳ නරක දෙකම එකතු කරලා ධනවතුන් වෙන්න අර සේකර ලියන්න වාගේ බල්ලෝ මරාලා හරි අපි සල්ලි හොයාලා ඉන්න ටිකේ මුසුදෝ ජොලිය දමාලා කියන නවලිබරල් වාදී වෙළඳ ආර්ථිකයක් අස්සේ සියල්ල විකිනෙන රටක පොත් විකුණන්න තීරණය කරපු සිරිසුමන ගොඩගේ මැතිතුමා කිසිම විවාදයකින් තොරව එතුමාට දෙව් මිනිස් සැප කෙලවර එතුමා බෞද්ධ නම් එතුමාට නිර්වාණ සම්පත්තිය අත්වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතුමා වෙනත් ආගමිකයෙකු නම් එතුමා පැතු කිසියම් සමාධියක් බෝධියක් කැමැත්තක් ලබ්ධියක් තියෙනවා නම් එයින් එතුමාට නිවී සැනසීම ලැබෙන්න ඕන හේතුව එතුමා දායාද කාලාන්තරයක් මුළුල්ලේ අපේ රටේ ජනතාවට දායාද කළ මේ මහා බුද්ධි ප්‍රභාවය
කොලයක දැවටූ අකුරකින් රටේ ජනතාවක් ඇමතපු මේ අසිරිමත් පුද්ගලයා සිහි කරන්න ඕන මේ වෙලාවේ වෙසක් මල වෙනුවෙන්. එතකොට සපරකව පළාත් ආණ්ඩුකාරතුමියත් ආණ්ඩුකාර කාර්යාලය අපි සියලුම දෙනාමත් එතුමාගේ වියෝගය සම්බන්ධයෙන් කම්පාවට පත් වෙනවා විතරක් නෙමෙයි එතුමා දැයෙන් සමු ගැනීම විශාල පාඩුවක් බවත් කියන්න කැමතියි. එතකොට මේ අද මම ඔබට කිව්වා තෝරගත්ත ක්ලියෝපැට්‍රා කියලා මේක තරුණ නුවන් නිශාරගේ පොතක්. මම ඔබට ඒක පෙරවදන කියන්න හැදුවේ ඊජිප්තුව ක්‍රිස්තු පූර්ව 3000 දී එනම් අදින් වසර 5000කට පෙර නයිල් නදී නිම්නයේ ආශ්‍රයත්වය ඇති වූ රාජධානියක් කියලා ඔහු මේ පොත පටන් ගන්නෙ. ඊට පස්සේ ඔහු කියනවා මේ නවකතාව සාමූහික වෑයමක්. ඒ කියන්නේ බොහෝ දෙනෙක් එකතු වෙලා කරපු වැඩක්. ප්‍රවීණ ලේඛක මොහන් රාජ් මඩවලට වෛද්‍ය නාරික නදීෂ් ගී කියන ගේට හංසිකා පතිරනායගේ අධීක්ෂණයට චන්දික අබේවික්‍රමගේ පිටු සැලසුමට ප්‍රදීප් ප්‍රේමලාල්ගේ කවර නිමැවුමට බිසෝ ප්‍රකාශන ආයතනයේ සියලු දෙනාට මම ස්තුති කරනවායි කියලා ඔහු මේ පෙරවදනේ ලියලා තියෙන්නේ. එතකොට මේ මම සාමාන්‍යයෙන් මේ ප්‍රතිනිර්මාණාත්මක නවකථා චිත්‍රපටි වගේ දේවල් සම්බන්ධයෙන් මට තියෙන වෙන මානයක්. මගේ ගාව තියෙන ඊට වඩා වෙනස් ආකල්පයක්. දැන් සිංහබාහුව වගේ චිත්‍රපටියක් පිළිබඳව මට තියෙන ආකල්පය මම සිනමා විචාරකයෙක් නොවන නිසා මෙතන කියන එකේ තේරුමක් නැහැ. මම කියන්නේ සිංහබාහුවට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒක ඔහේ තිබුණාවේ. ඒක කොච්චර සදාචාරාත්මකද? ඒ වගේ දේවල් සංස්කෘතිය ප්‍රශ්න කරන එකේ තේරුමක් නැහැනේ. ඒ වගේ ඔය සිරිපැරකුම් වගේ චිත්‍රපටි සම්බන්ධයෙන් ඔයගේ නිර්මාණ සම්බන්ධයෙන් මා ගාව තියෙන වෙන කියවීමක්. ඒක මම කියන්නේ ඒව පාඩුවේ ඉන්නර එක වඩා හොඳයි කියලා. ඒවා නිකන් ආයි ප්‍රතිනිර්මාණය කරන්න ගිහිල්ලා හානි කරනවට වඩා. ක්ලියෝපැට්‍රා මම කියවපු අමාරුවෙන් කියවපු දෙකක් තියෙනවා. ඇත්තම කියනවා. නෑ පොත් තුනක් තියෙනවා. එකක් තමයි ඉසබෙල් ඇලන්ඩගේ ස්පිරිට් හවුස්. ඒ කියන්නේ මායාවාස ගාමිණී වියංගොඩ පරිවර්තනය. ඇත්තට මම සෑහෙන මහන්සියක් ගත්තා ඒ පොත කියවන්න. නැවත ලියමින් කියෙව්වේ. ඊට පස්සේ අද උදේ තාම මොකද්ද හම්බ වුණා අර එක පැත්තකින් දුක් මුසු ආරංචිය සිරිසුමන ගොඩගේ සිරිමතුන්ගේ නික්ම යාම. ඒ වගේම සතුටුදායක ආරංචියක් හම්බුණා අපේ නදී වාසල මුදලේ ආරච්චිට සම්මානයක් හම්බෙලා තිබුණා. එංගලන්තෙදී ඒ ගැන අප්‍රමාණ සතුටක් තියෙනවා. මම ඇගේ පොත්වලින් ඉතාම අමාරුවෙන් කිව්වේ වුල් ෆන්ඩාල් තමයි. ඒක පුදුම දුකක් වින්ද ඒ පොත කියවන්න. කැට්ලොග් එකක් හදාගෙන නන් ටික ලියාගෙන තාත්තා අත්තා මුත්තා නාත්තා ගෙත්තා කිරි ගෙත්තා කිරි කෑ මුත්තා ඉඳලා ලියලා නන් ටික පෙළට අරගෙන තමයි කියෙව්වේ. දැන් ඒ දුෂ්කරතාවයේම තියෙන්න තිබ්බ සමහර වෙලාවට ක්ලියෝපැට්‍රා තුල. නමුත් නුවන් නිසාර ඔහු ඊටාම ශූර දරුවෙක්. ඔහු ඊටාම අර ඒ කියන්නේ ඔහු දන්නවා පාඨකයව කොහොමද මේ කතාව ඇස්සේ තියාගන්න ඕනි කියලා. ඒ නිසා ඔහු වේලාසනින්ම අපිට දීලා තිනවා මෙන්න මෙහෙම කියෝගෙන ඉන්න. කවුද ටොලමි කවුද ක්ලියෝපැට්‍රා මෙහෙම ඔහු ඒකේ අර ඒ නාමාවලිය පරම්පරා නාමාවලිය දක්වලා තිනවා. එතකොට අපිට තියෙන පොත මෙහෙම ගත්තා. අරගෙන කියවන්න පටන් ගත්තා. කියවන්න පටන් ගන්නකොට පටන් ගන්න තැනම තියෙනවා මෙන්න මේ අර මම අර කියපු මොකද්ද අපි පැටීරිය. පෙළපත පැවිණි ආකාරය. එතකොට අපිට අර මේකේ නම් ගොඩක් වාසගම් ගොඩක් නගර ගොඩක් ඊළඟට රාජධානි විවිධ රාජධානි මේවා තිබුණට කිසිම පැටලිල්ලක් එන්නේ නැහැ. නුවන්ගේ තියෙන විශේෂත්වය මම ඒක තමයි අගය කරන්නේ. මේක මොකක් හරි ලියලා දාලා ඔයා කියවන්න වගේ නිකන් මන් දවසක් එක විචාරයක් ඇහුවා. ඒ පොත ගැන අහපුවම ඒ අනිත් පැත්තේ ඉඳලා ਵਿਚාරය කරපු කෙනා ඇහුවා මේක ටිකක් තේරුම් ගන්න අමාරුයිනේ කියලා. එතකොට ඒ ලියපු කෙනා කෝ ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මාරු උත්තරනේ. ඉතින් මොකක් හරි අප්‍රංශයක් ලියලා ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා හරියන්නේ නැහනේ. මගේ පෑන මම අතට ගන්නකොට තීරණය කරන්නේ කවුද මේක කියවන්නේ කියලා. ඒතර මගේ ගාව තියෙන ඔක්කොම පඬිතකම් ටික පොතකට අහලා එහෙම කියන්න බෑ. පාඨකයෝ කියලා જાතියක් වෙනවා ඉන්නවනේ රටක. ඒතර එතනදී නුවන් හරි ෂූරයි. ඔහු දන්නවා මගේ පාඨකයෝ ටික මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා. ඒ නිසා පාඨකයන් පැටලෙන්නේ නැති වෙන්න නුවන් මේ කතාව හරි ලස්සනට අර මං කියපු ක්‍රමයට ගොතන් එනවා. ඔහු අර පළවෙනි ටොලමි ගන්නවා බෙරනිකේ එක ගන්නවා. ඊට පස්සේ පළවෙනි ටොලමි සහ බෙරනිකේ එක කියන අයගේ ළමයි තුන්දෙනා තමයි
ආර්සිනෝයි ටොලමි 2 සහ ආර්සිනෝයි 1 මෙහෙම අරගෙන ඇවිල්ලා මේ අවසානයේ ඔහු ගේනවා මේ අපිට ඕනේ ක්ලියෝපැට්‍රා දක්වා මේ කතාවෙන්. එතකොට මේක අර අපි මම මේ ආශ්‍රිත චිත්‍ර කතාවක් කියලා තියෙනවා නුවන්. ඒ කතාවේ රහ තාමත් මාගාව තියෙනවා නිකන් සිහිනෙන් ගෑමුදු සුවඳක් වාගේ. ජුලියස් සීසර්ලා, බ්‍රූටස්ලා, මාක් ඇන්ටනීලා, ක්ලියෝපැට්‍රාලා පිළිබඳව චිත්‍ර කතාවක් ලංකාවේ. ඒ කාලේ තියෙච්ච. ඒක මේ ඔබ වගේ මේක මේ අර ඓතිහාසික තොරතුරු මත සනාථ කළාට වඩා ඒක අර අපි කියන්නේ මොකක්ද අර ආනන්දේ පෙරදැරිව ලියපු කතාවක්. මේක ප්‍රඥාව පෙරදැරිව ලියලා තියෙන්නේ. ඒතකොට මේක ප්‍රඥා සම්පන්නව ගිහිල්ලා ඕනි මේක ඇතුලේ හොයාගන්න අදාළ අපිට ඕන කරුණු. ඔබේ ඊළඟ මම මේ රචනා රීතියේදී මම කියන්න කැමතියි ඔබ කොච්චර මේ අර වැඩක් කරනකොට ඒ වැඩේ අර කොච්චර වෘත්තාකාරව හිතලාද කියලා කියනවා. ඔබ මේකට රෝම ඉලක්කම් දාලා දෙනවා. එතන මේක එතනදිත් මම කල්පනා කරා ඔබ කොච්චර ඒ ගැන හිතන්න ඕනද මේකේ තියෙනවා 16ක් පරිච්ඡේද 16ක් තියෙනවා. ඔබ පරිච්ඡේද 16 නම් කරන් රෝම ඉලක්කම් වලින්. ඒක අර ඔබේ කතාවට හරි ලස්සනට ඒක ගේනවා නිකන් අද භාවිතා කරන ඉලක්කමක් දැම්මා නම් හැම ඒක නිකන් ඉලක්කමක් විතරයි. ඒතර මේක නිකන් හරියට ඔබේ මූලික අදහසට හරියටම ගැලපෙන්න ගන්නවා. ඊළඟට මේක අස් තියෙන මේ ග්‍රැෆික් නිර්මාණ ටික මේ ක්ලියෝපැට්‍රාලා සහ මේ මෙහි එන වීර කතාවල එන අය ඔබ නිර්මාණය කරලා තියෙන හැටි. ඒ වගේම අර ඒක බලාගෙන යනකොට ටිකක් දුර ගියන් චිත්‍රයක් හම්බ වෙනවා. ඒක ඇස්සේ අර නේද මම මෙතෙක්ම වාගෙන ඉපු ඒ රූපාවලිය ඔබ මට දෙනවා. දැන් ක්ලියෝපැට්‍රාගේ ළමා කාලේ මොන වගේ වෙන්නේ නැද්ද? දැන් අපි දන්න හැටියට ලෝකයේ අතිශය සුන්දර අය පිළිබඳව ඉතිහාසඥයෝ ලියලා තියෙනවානේ නෙෆටිටි වගේ අය, ක්ලියෝපැට්‍රා වගේ අය, ලංකාවේ නම් ඔය ගජමන්නෝන වගේ අය. මේ වගේ අර නිකන් නොමහැරුණු අසිරිමත් රූප සෞන්දර්යයකින් යුක්ත අය. ඒත් ඔබ එන්නේ අර ඒ මානෙ ඔබ හොඳින් කතාවස්සේ පවත්වාගෙන යනවා. ඒතකොට අපිට මුලින්ම පෙන්වන සාමාන්‍යයෙන් 8 හැවිරිදි 9 හැවිරිදි 10 හැවිරිදි ක්ලියෝපැට්‍රා මොන වගේද? ඇගේ රූප සම්පත්තිය කොහොමද? ඊට පස්සේ ටිකක් දුර ගියාට පස්සේ රෙජිනක් වුණාම ඇගේ රූප සම්පත්තිය කොහොමද? මේ පිළිබඳව ඔබ කල්පනා කරලා තියෙනවා. ඒතකොට මේකේ පිදුම ඒක නිකන් පද 3ක් වුණාට ලස්සන කවියක්. ඔහු කියනවා ක්ලියෝපැට්‍රා අන් කාට පුදම්ද මාක් ඇන්ටනීට මිස. වැඩි තැත්තනේ. ඒ කියන්නේ ක්ලියෝපැට්‍රාගේ හදපුද සුන මත පූජා වුණු ආදරයේ කුසුම තමයි ඇන්ටනි. එහෙනම් ඉතින් ක්ලියෝපැට්‍රා ඇන්ටනීටම පූජා කිරීම තමයි වඩා හොඳ. ඒක හරි. ඒතර මේ කතාව ලියනකොට මේ දැරිවිට වයස අවුරුදු මං ටික දුරක් පොඩි දුරක් කතාව ඔබට කියන්න. වයස අවුරුදු 8ක පොඩි කෙල්ලක් තමයි ක්ලියෝපැට්‍රා මේ කතාව පටන් ගන්නකොට. ඊට පස්සේ මේ ඇවිදගෙන යනවා ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය පැත්තට. එතකොට ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය දිහා තමයි ඇවිදගෙන යන්නේ. ඊට පස්සේ මේ මියුසස් කියලා මේ කතාවේ එක තැනක තියෙනවා මේ මියුසස් කියලා කියන්නේ මිසරයේ කලාවට අධිපති දෙවඟනන්ගේ කණ්ඩායමක්. මියුසස් කියලා කියන්නේ කලාවට අධිපති දෙවඟනන් කණ්ඩායමක්. ඊට පස්සේ මේ සඳහා මේ දේව කතාවල තියෙන ඔලිම්පස් කන්ද ඒක මේ කඳු මුදුන් 50 ගාණක් තියෙන කඳු පන්තියක්. එතකොට හරියට නිකන් බෞද්ධ කතාවල එන මහා මේරුව වගේ නිකන් එතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මියුසස් වෙනුවෙන් තමයි ඊජිප්තුවේ මියුසියම් හදන්නේ. අන්න එතකොට අපේ නුවන් මේ කතාවේ ඓතිහාසික තොරතුරු එහෙමයි අනාවරණය කරගෙන එන්නේ. එතකොට ඒකේ එක කොටසකට තමයි කියන්නේ මේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය කියලා. එතකොට මේ මියුසියමේ එක කොටසක් තමයි ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය. පස්සේ මේ ටික හදන්නේ දෙවෙනි ටොලමි කියන රජතුමාගේ කාලෙදී. ඔහු හරි ලස්සන අනාවරණයක් කරා. ඇත්තට ඒක මම නුවන්ගෙන් තමයි දැනුවත් උනේ. ඒතර මම හිතන් හිටියේ නුවන් මේ ඇත්තටම කඩදාසි හොයාගත්තේ චීනු කියලා. පොත්වල තිබුණෙත් එහෙමයි, පෙළ පොත්වල තියෙනෙත් එහෙමයි. ඒ කියන්නේ මුලින්ම කඩදාසි සොයාගත්තේ චීනු කියලා. නමුත් ඔබ මේ පොතේදී කියනවා හැම දැන් සමහරට මේක දැන් ඉස්සරහට විකාශනය වුණාට පස්සේ ඔබෙන් මේ පිළිබඳව සමහරට තොරතුරු විමසාවි. ඔබ කියනවා පැපයිරස් තමයි කියලා ලෝකේ පළවෙනිම මේ අකුරු ලියපු වෙළුම් වර්ගය. පැපයිරස් කඩදාසිය. නයිල් නදී නිම්නේ සරුවටම හැදෙන
පන්ගස් වර්ගයක්ලු මේ පැපයිරස් කියලා කියන්නේ. ඒ අනුව චීනුන්ට කලින් ඊජිප්තු වැසියෝ පැපයිරස් වල අකුරු ලිව්වා කියලා ඔබ කියනවා. එතකොට මේ ඇලෙක්සැන්ඩ්‍රියාව තමයි ඒ කාලේ ඊජිප්තුවේ අගනුවර වෙලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ඔබේ අර තර්කයේදී ඔබ කියනවා ඊජිප්තුරු පැපයිරස් හොයාගෙන අවුරුදු 100 ගානකට පස්සේ තමයි චීනු කඩදාසි හොයාගත්තේ කියලා. ඊට පස්සේ ඔබ ලස්සන සිද්ධියක් අනාවරණය කරනවා. ඒ තමයි ඇත්තටම මේක අර ඓතිහාසික කියවීමක්. ඒ කියන්නේ ඔබ ඊජිප්තුව, ග්‍රීසිය, ඉතාලිය, එහි අගනුවර රෝමය මෙන්න මේ ආශ්‍රිත ඓතිහාසික තොරතුරු කියවීම සඳහා දරුවන් තුළ ඇති කරන උත්තේජනය ඒක මෙතෙකයි කියන්න බෑ. ඒ කියන්නේ මේ පොත හරහා ඊජිප්තුව කියවන්න, නයිල් නදිය කියවන්න, ග්‍රීසිය කියවන්න, ඉතාලිය රෝමය කියවන්න, පර්සියාව කියවන්න ඔබ ඇති කරන පෙළඹවීම. ඒ කියන්නේ මම එහෙම කියන්නේ මට හිතිලා තියෙනවා ඔබ මේ කියන කරුණු ටික ඓතිහාසිකව සනාථ කර ගැනීමේ පිපාසයෙන් මම පෙළෙනවා. ඔන්න ඇත්ත කතාව. මේ පොත බලපු ඉතුරු 3 දෙනාම ඒ කතාවම කිව්වා මේ සම්බන්ධ තව ඉදිරියට කියවීමක් කරන්න ඕන කියලා. ඒක ඉතාම හොඳ පෙළඹවීමක්, හොඳ පාඨකයෙක් බිහි කරගන්න ඉතාම හොඳ දෙයක්. දැන් එතකොට ඔබ හරි ලස්සන අනාවරණයක් කරනවා නුවන්. ඒ තමයි මේ සිනඩෝටස් පිළිබඳව ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ පළවෙනි පුස්තකාලාධිපති. ඒක ඔබ මේක වගකීමෙන් ලියන්නේ නැත්තේ. නිකන් ලියන්නේ නැහනේ. ඊට පස්සේ ඔබ කියනවා මේ ඔය සිනඩෝටස්ගේ උඩුකය ප්‍රතිමාවට එහා පැත්තේ ආයි තිබුණා කියලා මේ ඇලෙක්සැන්ඩ්‍රියා ලයිබ්‍රරි ගැන මම කියන්නේ. එරටොස්තිනිස්ගේ ප්‍රතිමාව. එයත් මේක හිටු පුස්තකාලාධිපති කෙනෙක්ලු, ඔහු ගණිතඥයෙක්ලු. ඊට පස්සේ ඔහු කියනවා මේ ඔහුට පුළුවන් වුණාලු මේ එරටොස්තිනිස්ට පුළුවන් වුණාලු සූත්‍රයක් හදන්න. ඒ තමයි පෘථුවියේ වට ප්‍රමාණය මැනීමේ සූත්‍රයක් ඔහු සොයාගත්තයි කියලා මේ පුද්ගලයා. මෙන්න මෙහෙම මේ අර ඓතිහාසික තොරතුරු අනාවරණය කරගෙන ඇවිල්ලා ඔබ කියනවා මෙන්න මෙහෙම මේ කතාවෙන ක්ලියෝපැට්‍රා කියලා කියන්නේ 12 වෙනි ටොලමිගේ දුව. 12 වෙනි ටොලමිගේ දුව තමයි ක්ලියෝපැට්‍රා කියලා කියන්නේ. එතකොට මෙයාට කියන්න වෙන්නේ ඊජිප්තුවේ 7 වෙනි ක්ලියෝපැට්‍රා කියලා. ක්ලියෝපැට්‍රා උඩ 6 දෙනෙක් ඊට කලින් ඉඳලා තියෙනවා. එතකොට අපේ මේ ක්ලියෝපැට්‍රා මේ කතාවෙන ක්ලියෝපැට්‍රාගේ මව 12 වෙනි ටොලමිගේ මුල් බිසවගෙනම 5 වෙනි ක්ලියෝපැට්‍රා. මම හිතන්නේ නයිල් නදියේ ගිලිලා මිය ගිය පුවතක් ඔබ මේ කතාවේ අනාවරණය කරනවා. ඊට පස්සේ මේ ඔබ ලියනවා ඊසෝප් ගැනත් හරි හෙළිදරව්වක්. ඊසෝප්ලා නස්රුදීන්ලා වගේ අය ගැන ඉතින් අපි පුංචිම කාලේ දන්නවනේ. ඔබ දැනන් හිටියද කියලා බලන්න. මම කියන්නේ මගේ පාඨක සමාජයට සහ ශ්‍රාවක සමාජයට මේ නුවන් ඉෂාර ලියනවා ඊසෝප් කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 600 වගේ කාලෙක ග්‍රීසියේ හිටපු වාලෙක්. මේක ඓතිහාසික ගවේෂණයක් මේ පොත. එහෙම හොයලා අරගෙන තමයි ලියන්නේ. අඩුම තරමින් ඒ කියන්නේ ක්ලියෝපැට්‍රා උපදින්න අවුරුදු 500කටවත් කලින් තමයි ඔහු ඒ ඉඳලා තියෙන්නේ. ඊළඟට ක්ලියෝපැට්‍රා කියන වචනේ මේ ශබ්දය මේ ශාබ්දිකව ඒ කියන්නේ මේ ක්ලියෝපැට්‍රා කියන වචනය ඇතුළට කොහොමද ශාබ්දිකව අර්ථය ලැබෙන්නේ? ක්ලියෝපැට්‍රා තමයි ඒ අර්ථ නිරූපණය. ඒකේ තේරුම තමයි පියාගේ මහිමය කියන එක තමයි මේ ඒ නමේ තේරුම හැටියට අපේ නුවන් ඉෂාර දක්වන්නේ. ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයෙන් තමයි මේ ක්ලියෝපැට්‍රාගේ මුල් කතාව ආරම්භ කරන්නේ. ඒකෙදි ඔහු කියනවා මේ ක්ලියෝපැට්‍රා හිටියයි කියලා යෙහෙලියක්. මුළු තැන්ගේ සේවකයෙකුගේ දියණියක්. දැන් මේවා ඇත්තටම ඔහු පරිකල්පණයෙන් ගන්නවද? එහෙම නැත්නම් මේ නම්ගම් වාසගම් ටික ඔහු ඊජිප්තුවෙන් ගෙනල්ලා ලියනවද කියන්න පාඨකයාට කියන්නේ මම පුද්ගලික හැටියට මට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මට ඒක මේ වාමියන් සම වෙනුවෙන් නම චාමියන් කියන ක්ලියෝපැට්‍රාගේ යෙහෙලිය. එතකොට එහෙම කෙනෙක් ඉතිහාසයේ හිටියද කියලා දැන් මට හොයන්න වෙලා තියෙනවා. නුවන් ඉෂාර මාව පත් කරපු අපහසුතාවයේ උස තමයි නුවන් ඉෂාර කියන මේ තරුණ ලේඛකයා ලියන දේ ඊජිප්තුවට ගිහිල්ලා සොයා ගැනීම සඳහා මට ඇති කරපු පෙළඹවීම. ඒකම ඇති ඉතින්.
එතකොට මේ නන් ටික මම ලියාගෙන මේ දවස්වල හොයමින් හාරමින් පාරමින් යනවා. ඔබ ඊජිප්තුවට ගියේ පාර දිගේ මට යන්න සැලැස්වීම පිළිබඳව නොආ නිශාර ඔබට බොහොම ස්තුතියි. මොකද මේ ඒක ලීසි වැඩක් නෙවෙයි. දැන් මම මේ නන් ටිකේ ඇත්ත නැත්ත හොයමින් යනවා. එතකොට චාමියන් තමයි මේ ඉහෙලිය. ඔහුගේ මේ සමාවෙන ක්ලියෝපැට්‍රාගේ ඒ දෙන්න අතර හරිය ළඟ සම්බන්ධයක් තියෙනවා. මේ කතාවේ අවසාන වෙනකම් එයා ඉන්නවා. චාමියන් ඉන්නවා හුඟක් තැන්වල. ඊට පස්සේ මේ තාත්තයි කියන්නේ ටොලමි මේ දුවට හදනවා මේ නැවක්. ඒක පාරම්පරිකව ආපු නැවක්. ඒක ප්‍රතිසංස්කරණය කරමින් පවතින්නේ. ඒක නම තැලමිගස්. ඒක රන් වනින් දිලෙන ඉතාම ලස්සන ඔහු ඒක වර්ණනා කරනවා ලස්සනට. ඒ නුවන්ට තියෙන විශේෂ හැකියාවක්. කිසියම් දැන් මේ නැව පිළිබඳව කියන වර්ණනාව, නයිල් නදිය පිළිබඳව කරන වර්ණනාව, ඒ තැලමිගස් කියන නැව නයිල් නදියගේ යාත්‍රා කරනකොට ඒ ඉවුරු වල තියෙන ලක්ෂණ ගෝත්‍රික ජනයා පිළිබඳව, කාන්තාරවල මිනිස්සු පිළිබඳව ඔබ කරන වර්ණනාවල් ඒවා මම දන්නේ ඔබ ඒක ඊජිප්තුවට ගිහිල්ලා ඇවිල්ලා මේක කොලියන්න ඕන. එහෙම නැත්නම් ඒ ආශ්‍රිත විශාල කියවීමක් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ගහක් කොලක් වැරදිලා කිව්වොත් එම මට මතකයි පොතක තියෙනවා පොතේ නම ඇවිල්ලා ජයතිසා රොසලින්. ඒ ජයතිසා රොසලින් පොතේ එක තැනක තියෙනවා මේ ඔය හැටන් පැත්තෙන් කැලේ ඇතුළට ගියාම ඒ කැලේ ඇස්සේ සේරුවා විල්ලි ප්‍රවර රාජහංසයෝ කෙලිමින් සිටියා කියලා. ප්‍රවර රාජහංසයෝ ලංකාවේ ඉන්නවාද? ඊට පස්සේ පරාසත මදාරා වෘක්ෂ මූලයන්හි කියලා. එතකොට ඒ කියන්නේ එක ගහක නමක් වුණත් වැරදිලා ලිව්වොත් ඒක නවකතාවට විශාල හානියක් වෙනවා. දැන් මේ ඔබේ ඊළඟ මේ තැලමිගස් ගැන කිව්ව. ඊට පස්සේ ඔබ කියනවා මේ තැලමිගස් දිග පළල මොන වගේ තැලමිගස් කියන මේ නැවේ දිග පළල ගැන ඔබ කියනවා. තැලමිගස් යාත්‍රාව කියුබිට් 30ක් පළලයිලු, කියුබිට් 40ක් උසයිලු, කියුබිට් 70ක් දිගයිලු. අන්න කියුබිට් කියන වචනේ කොහොමද අපේ භාෂාවට එන්නේ, කොහොමද අපේ භාවිතයට එන්නේ, කවුද මේක හොයාගත්තේ කියන මේ ඓතිහාසික තොරතුර නුවන් නිශාර පැහැදිලි කරනවා. එතකොට මේක එක පැත්තකින් දැනුව සොයා ගන්න පුළුවන්, අනෙක් පැත්තෙන් නවකතාවක් කියවීමේ සතුට විඳින්න පුළුවන්. ඊළඟට ඉතිහාසයේ හාරා පාරා රිංගා යාමේ ආසාව ඇති කරගන්න පුළුවන්. ඒ අතින් ගත්තම මේක ඕන කෙනෙක්ට ඕන රහක් නෙල්ලි වගේ. ඒ කියන්නේ සියලු රස තියෙනවා. කියුබිට් කියන්නේ ලෝකයේ මුල්ම සම්මත මිනුම් මේකකය. ක්‍රිස්තු පූර්ව 3000 දී හොයාගන්නේ. ඒක ගන්න මෙන්න මෙහෙමයි. පාරාවෝ රජෙක්ගේ උරහිසේ ඉඳලා එක අතක මැද ඇඟිල්ල කෙලවර වෙනකන් දිග මැන්න. මේකට කියන්නේ කියුබිට් එකක් කියලා. ගීසා පිරමිඩය ඒක විශ්මයට පත්වෙච්ච පිරමිඩේ. ගීසාහි පිරමිඩේ පාදම හරියටම කියුබිට් 440යි පළලත් ඒ හා සමානයි. ඒකට මේ තැලමිගස් ගැන මම ඔබට කියමින් හිටියේ. ඉන් පස්සේ මේ ක්ලියෝපැට්‍රාගේ යාළුවා ගැන කියන්න ඕන. මේක ක්ලියෝපැට්‍රා ඉන්න යාළුවෙක්. එයාගේ නම ඔලිම්පස්. ඔලිම්පස් කියන්නේ විශ්වවිද්‍යාඥයෙක්. ඔහු මේ ගෝඩු සංඝ විෂ විවිධ විෂ එකතු කරලා විෂ පර්යේෂකෙක්. මේ කතාවේ අවසානයේ මම ඔබට අවසානයේ කියන්න යන්නේ නැහැ. අවසානයේදී මේ ඔලිම්පස් ඉන්නවා මේ කතාව ASCII. ඔහු තමයි ගෙනල්ලා දෙන්නේ යාට මේ නාගයෙක් සහිත නාග දරණයක් සහිත කූඩයක් ගෙනල්ලා දෙනවා. දීලා ඔහු ඉතාම විශ්මිත අවසානයක් මේ කතාවට ලබා දෙනවා. අපිව තැති ගන්නවන අවසානයක්. මේ ඒතර විශ්වවිද්‍යාඥයෙක් ඔහුට මේ සමාවෙන්න ක්ලියෝපැට්‍රාගේ මිත්‍රයා බවට පත් වෙනවා. ඊට පස්සේ ක්ලියෝපැට්‍රාගේ අක්කා ගැනත් මේකේ තියෙනවා. එයා එක අවස්ථාවක රජ වෙනවා. ඇගේ නම තමයි බෙරනිකි. තමයි ක්ලියෝපැට්‍රාගේ අක්කා. ක්ලියෝපැට්‍රාට ඉන්නවා මේ මල්ලි කෙනෙකුත්. ඔහුගේ නමත් ටොලමි. එතකොට දැන් මේ බෙරනිකේ කියලා කියන්නේ ටොලමි වංශයේ 4 වෙනියා. 4 වෙනි බෙරනිකේ තමයි මේ කතාවේ ඉන්නේ. අර මං කිව්වා අර ටොලමි ඉන්නවනේ ක්ලියෝපැට්‍රාගේ මල්ලි. එයා තමයි 13 වෙනි ටොලමි. එතකොට ක්ලියෝපැට්‍රාගේ තාත්තා 12 වෙනි ටොලමි. මල්ලි තමයි 13 වෙනි ටොලමි බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඔහුම කතාව කියන් ඇවිල්ලා ඔහු මේ කතාවේ මම වඩාම සිද්ගත් කොටස කියලා මම වඩා සිද්ගත් කොටස තමයි මේ 3 වෙනි පරිච්ඡේදය. අනේ වන්ද මම ඒකට එච්චර ඇල්ම දැක්ුවේයි කියලා. ඒක නිකන් ඉතිහාසයේ මගේ ගාව තියෙන නිකන් අර
ආසයි වගේ නිකන් ඒක හරි ආසයි මං ඒ ආශ්‍රිත කොටස කියවන්න. පුදුම කියන්නේ ඔබේ පොතේ ඒ කොටස තිබ්බා. ඒ තමයි මේ ඇලෙක්සැන්ඩර් රජතුමා පිළිබඳව. ඇත්ත නොතිත් කුතුහලයක් මට තියෙන ඔහු පිළිබඳව. අවුරුදු 20 දී රජ වෙලා 32 දී මිය යන මේ මහා අධිරාජ්‍ය මැසිඩෝනියානුවා කොහොමද ලෝකේ Tamanට අවනත කරගත්තේ? මොකද්ද උගාව තිවිච්ච මේකට තිවිච්ච මැජික් එක මොකද්ද? ඔහු මොකද්ද මේකට භාවිතා කළේ? ආයුධ සන්නද්ධ යුද සේනාවක් එහෙම පාලනය කරන්න මිනිහෙකුට තියෙන හැකියාව මොකද්ද? අන්න ඒ සඳහා ඔබ පරිච්ඡේදයක් මේක වෙන් කරලා තියෙනවා. මේ මැසිඩෝනියානුවා ඒ කියන්නේ අවුරුදු 32ක කොල්ලෙක් ඔහු මහා ඇලෙක්සැන්ඩර් ඔහුගේ නම. ඔහු එනවා ඔහුගේ ෆර්සියානු ඔහුට පුළුවන් වෙන අවස්ථාවකදී ඩාරියස්ව පරද්දන්න මේ පර්සියානු මහා අධිරාජ්‍ය ඩාරියස්ව පරද්දන ඔහු ඊට පස්සේ ඊජිප්තු යටත් කරගෙන මෙසොපොටේමියාව පලස්තීනය ඉරානය හරහා ඉන්දියාවට එනවා. මේ ගමන ඊට පස්සේ ඔහු තමයි මැසිඩෝනියානු අධිරාජ්‍යව බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ ඔහුගේ ගුරුතුමා බවට පත් වෙන්නේ ඇරිස්ටෝටල්. පස්සේ මම දැක්ක මේ පොතේ එක තැනකදී තියෙනවා අවසාන භාගයේදී ඇරිස්ටෝටල් සිත්තමනාපයක් හදාගත්තයි කියලා ඇලෙක්සැන්ඩර් එක. ඊට පස්සේ මේක තියෙන එක තැනකදී ඇරිස්ටෝටල් දිවි නසාගත්ත කියලා නුවන් නිශාර ඔබ ලියලා තියෙනවා. ඇරිස්ටෝටල් හෙම්ලොක් ගසෙන් ගත්ත විෂක් අරගෙන දිවි නසාගත්තා කියලා ඔහු මේක ලියලා තියෙනවා. ඊට පස්සේ මේ මම ඔබට කියවෙන් හිටියේ මේ ඇලෙක්සැන්ඩර්ගේ තොරතුරු ටික මං වඩා මාස ටික. ඇලෙක්සැන්ඩර්ගේ පෙම්වතිය කෙනා රොසෑනා. ඔහුගේ ආශ්‍රයගේ නම බුසෆෙලස්. ගුරුතුමා මං කෝ ඇරිස්ටෝටල් කියලා. එතකොට ඇලෙක්සැන්ඩර් රෝගාතුර වෙනවනේ. මේ රෝගාතුර වීම සම්බන්ධයෙන් මේ විවිධ මත තියෙනවා. සමහර කෙනා මැලේරියාව ඔහුට වැළඳුණු කතාවක් තියෙනවා. ඔහුගේ අර ආදාහන උත්සවයේ පිළිබඳව කතන්දර තියෙනවා. ඔහු අර විවෘත මිනි පෙට්ටියක අරගෙන ගිය අය, අත් දෙක එළියට දාගෙන ගිය අය, සියලු වෛද්‍යවරුන්ට එන්න කිව්වා අය, ගබඩ ඔහුගේ භාණ්ඩාගාරයේ තියෙච්ච සියලුම සල්ලි ඒ අවමගුල් පෙරහැර ගෙනියන්න කිව්වා අය, යුද සෙබළුන්ට එන්න කිව්වා අය. මේක නිකන් පස්සේ කාලෙක ප්‍රවාදයක් වුණාද දන්නේ නැහැ නුවන්. නම් මම දන්නවා ඔබ මේ සම්බන්ධයෙන් විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඒ නිසා ඔබ ඇලෙක්සැන්ඩර් ගැනත් මොනවා හරි ලියයි කියලා මම හිතනවා අනාගත දවසක. ඔබට මේ පොත ASCII ඇවිදගෙන යන්න කුරුබිලි තියෙනවා 100,000 ගාණක්. මං එහෙම කිව්වේ ඕන්නම් ඔබට ආසිනෝය ගැන ලියන්න පුළුවන්. ඔබට ඕන්නම් ලියන්න පුළුවන් බෙරනිකේ ගැන ලියන්න පුළුවන්. ඔබට ටොලමිල 13ක් ඉන්නවනේ. එතකොට මෙතන ඉන්න තවත් ජනප්‍රිය ටොලමිල ගැන ලියන්න පුළුවන්. ඔබට බෲටස් ගැන ලියන්න පුළුවන්. ඔබට ඔක්ටේවියස් ගැන ලියන්න පුළුවන්. ඔබට ජුලියස් සීසර් ගැන ලියන්න පුළුවන්. කවුරු ගැනද ඔබට ලියන්න බැරි? ඒ කියන්නේ ඔබ ගාව තියෙන මේ දැනුම මේ එක පැතිවලට විහිදවල ලිව්වා නම් ලියන්න කියලා මම ඔබට ආරාධනා කරන්නේ. මේ එතකොට අපිට තව මේ සම්බන්ධ කියවන්න පුළුවන්. මේක නිකන් කෝෂ ග්‍රන්ථයක් වගේ. ක්ලියෝපැට්‍රා නිකන් විවිධ මම්පෙත් සොයා යන්නට ඇති කරන පෙළඹවීමක්. එච්චරට මේ අර තැන ඇවිද එක පුද්ගලයෝ ගැන කියවන්න ඇති කරන ආශාව. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් ඊජිප්තුව බාර දෙන්නේ ටොලමීට, ජෙනරල් ටොලමීට. ඔහු මිය යන අවස්ථාවේදී. එතකොට ක්ලියෝපැට්‍රා කියලා කියන්නේ ඇලෙක්සැන්ඩර්ගේ නංගි. අන්න තමයි අර මං කියවනේ දැන් ඊජිප්තුව මම දැන් කියවන්න පටන් ගන්නවා කියලා. ඒකට ක්ලියෝපැට්‍රා කියලා පළවෙනි ක්ලියෝපැට්‍රා කියන්නේ එතකොට ඇලෙක්සැන්ඩර්ගේ නංගි. ඔන්න ඉතිහාසඥයන්ට හොඳ තැනක්. අපේ නුවන් නිශාරගේ මේ සොයා ගැනීම, මෙයා සොයා යාම ගැන ඔබට පුළුවන් ඒ පිළිබඳව හොයන්න බලන්න. එතකොට ටොලමි විවාහ වෙන්නේ ඇලෙක්සැන්ඩර්ගේ නංගි ක්ලියෝපැට්‍රා එක. ඊට පස්සේ ටොලමි තෝරගන්නවා ඇලෙක්සැන්ඩ්‍රියාව ඔහුගේ අගනුවර හැටියට. ඊට පස්සේ මේ 12 වෙනි ටොලමි දක්වා ඔහු විස්තර මේකේ ලියලා තියෙනවා. ඒතර ඔහු 12 වෙනි ටොලමි දක්වා මේකේ ලියලා ක්ලියෝපැට්‍රා රැජිනක් වුණාට පස්සේ ක්ලියෝපැට්‍රාට එරෙහිව ඔහුගේ සොහොයුරා ඒ කියන්නේ 13 වෙනි ටොලමිත් රජ වෙනවා එක අවස්ථාවකදී. ඒ වගේම ඇගේ සොයුරියත් රජ වෙනවා මේ කතාවේ. පස්සේ ඈ සීසර් එක්ක සම්බන්ධයක් හදාගෙන සීසර් නිසා ඇයට උපදිනවා දරුවෙක්. සීසර්ගෙන් උපදින දරුවා ගේ නම ඔක්ටේවියස්. ක්ලියෝපැට්‍රා හිතනවා රජකම සඳහා උරුමය සමාවෙන්න සීසේරියන්
ඒ නම සමාවෙන්න ජුලියස් සීසර් එක්ක හාද වෙනවා. හාද වෙලා එයින් ඇයට උපදින පුතාගේ නම සීසේරියන්. එතකොට ක්ලියෝපැට්‍රා කල්පනා කරනවා මේ සීසර්ට දාව ඇයට උපන් සීසේරියන්ට රජකම අරන් දෙන්න. නමුත් සීසර් කැමති වෙනවා තමන්ගේ ඥාති පුත්‍ර ඔක්ටේවියස්ට මේ සඳහා රජකම ලබා දෙන්න. මෙන්න මෙතනට එනකම් මේ කතාවේ ඔහු ගොතනවා. මං ඉතුරු ටික පරිච්ඡේදයට කියන්න යන්නේ නැහැ. මං කෝනේ අර ඔබට එක අවස්ථාවකදී මේ 13 වෙනි ටොලමි රජ වෙනවා කියලා. ඒ වගේම ඇගේ සොයුරිය ආසිනෝයිත් රජ වෙනවා. නමුත් ඔවුන්ට වැඩි කල් එහෙම ඉන්න හම්බෙන්නේ කුමන්ත්‍රණ වලින් පිරෙන ඇලෙක්සැන්ඩ්‍රියා රාජමාලිගාවේ අවසාන ජයග්‍රහණය ලබා ගන්නේ ක්ලියෝපැට්‍රා රැජින. ඒ කියන්නේ 12 වෙනි ක්ලියෝපැට්‍රා තමයි ජයග්‍රහණය ලබා ගන්නේ. ඒකෙදි ඇයට මේ රාජ්‍යත්වයේ පවත්වාගෙන යාම සඳහා ඇයට උදව් කරනවා මං අර කියපු ඔලිම්පස් කියන විශ්වවිද්‍යාඥයා සහ ඈගාව ඉන්නවා මේ එක්තරා ශූර රණශූරයෙක් මාඩියන් කියලා. ඔවුන් තමයි මේ ඇගේ ජයග්‍රහණයේ පිටුපස්සේ ඉන්න අසහාය බලවේගයන් වෙන්නේ. ඒතර මම මේකේ ඊටාම අභිරුචියෙන් ඔබට කිව්වේ මහා ඇලෙක්සැන්ඩර් පිළිබඳ පරිච්ඡේදය. මේකේ පරිච්ඡේද මම ඔබට කිව්ව තියෙනවායි කියලා 16ක්. ඊටාම රසවත් නවකතාවක්. ඉතිහාසය අරගෙන පැටලෙන්නේ නැතුව පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට පාඨකයාට කිසිම අපහසුතාවයකින් තොරව කියවගෙන යන්න පුළුවන් නවකතාවක් ලියනවා නුවන් නිශාර මේ තරුණ ලේඛකයා. නුවන් ඔබට සුබ පතනවා. ඔබ ඊටාම ජනප්‍රිය පුද්ගලයෙක් කියලා මට ආරංචි වුණා. මම අන්තර්ජාල සම්බන්ධතා නැති පුද්ගලයෙක් නිසා මම ඔබගේ එහෙම දන්නේ නැහැ. මේ පොත ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ පොතක් සපරගමුවේ වෙසක් මලට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ අනුව නුවන් ඔබට සුබ පතනවා. ක්ලියෝපැට්‍රාගේ ජීවිත කතාවේ ඉතුරු අයත් බෲටස්ලා වගේ අයත් විශේෂයෙන් මාක් ඇන්ටනි ගැන ලියන්න රහට ලියන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.